කොළඹ මහා අධිකරණය විසින් අද දින මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් 12 වෙනිදා කැඳවන ලෙස නියෝග කර ඇත. මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ කැඳ වූ මෙම නඩුව කොළඹ මහා අධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ විමර්ශනය විය. එහිදී පැමිණිල්ල විසින් නඩුව සම්බන්ධ ලේඛන කිහිපයක් විත්තියේ නීතිඥවරුන් වෙත විවෘත අධිකරණයේදී ලබා දුන් අතර එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ තවත් ලේඛන සමහරක් කඩුවල උසාවියේ විත්තිකරුට එරෙහිව ගොනු කර ඇති නඩුවක ඇති බවයි පැවසුවේ. පසුව නඩුව සම්බන්ධ ලේඛන පරීක්ෂා කිරීමට අවශ්‍ය බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ දන්වා සිටියේය. එමෙන්ම පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර එම ලේඛන පරීක්ෂා කිරීම සඳහා නඩුව කැඳවීමට දිනයක් ලබා දෙන ලෙසත් නඩුවේ පූර්ව විභාගය සම්මන්ත්‍රණය සඳහා දිනයක් ලබා දෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් හා දේපල අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇත.